වෙල්කම් බැක් කියලා පිළිගන්නවා guys. ඔන්න ඔයාලත් එකතු වෙලා ඉන්නේ පතිය මොඩ්ස් channel එකෙන් ගෙන තියෙන තවත් අලුත් සුපිරි වීඩියෝ එකක් එක්ක. ඉතින් guys මේවා කියන්නම්කෝ. මම කලින් වීඩියෝ එකක් දැම්මා අපේ cloud drive එක තියෙන ෆයිල් share කරලා කොහොමද අපි දවසකට සතියකට නැත්නම් මාසෙකට සාමාන්‍යයෙන් අපිට දැනෙන ගානකට ඉන්කම් එකක් ගන්න කොහොමද කියලා වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඉතින් මම ඒකේ link එක description එකේ දාලා තියන්නම්. ඒ වගේම ඔයාලට පුළුවන් description එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. මම මේ කිව්ව වීඩියෝ එක පටන් ගන්න කලින්ම පොඩ්ඩක් අද වීඩියෝ එකත් cloud drive සහ ඒ සම්බන්ධව යන වීඩියෝ එකක් නිසා මම ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලගේ පෞද්ගලික ෆොටෝස්, වීඩියෝස්, මියුසික්, ඩොකියුමන්ට්, PDF වගේ මොනවා හරි දෙයක් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියාගන්න නැතුව ඒ කියන්නේ cloud drive එකකට ඒ කියන්නේ මොකක් අපි cloud drive කියන එකට මෙහෙම ගමු. එක්කෝ Google Drive, Terabox, Mega, Mediafire ඒ වගේ මොකක් හරි cloud drive එක ඔයා අප්ලෝඩ් කරලා තියෙනවද? මේකට බහුතරයක් උත්තරය වෙන්නේ ඔව් කියන එක. සාමාන්‍ය සුළු පිරිසක් පමණක් විතරක් සාමාන්‍යයෙන් ෆෝන් එක නැත්නම් chip එක වගේ යාලටගේ වැදගත් දේවල් තියන් ඉන්නවා. බහුතරයක් කරන්නේ එක මේල් එකක් හදලා ඒ මේල් එකෙන්ම මොකක් හරි ලොකු ස්පේස් එකක් තියෙන cloud drive එකක් අරගෙන ඒ cloud drive එකට දාලා ෆයිල් share කරලා තියාගන්න එක තමයි කරන්නේ. ඉතින් ඔයාලා දන්නවද පාවිච්චි කරන්න හොඳම cloud drives මොනවද කියලා? හරි. අපි අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයාලට free use කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ security එකක් තියෙන, ඒ වගේම හොඳ ස්ටෝරේජ් එකක් තියෙන cloud drive දෙකක් සම්බන්ධයෙන් එක්ස්ප්ලේන් කිරීමක් තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. එහෙනම් ඉතින් guys ඔයාලට මම වීඩියෝ එකේ අන්තර්ගතය දැන් මේ විදිහට කිව්වා. අපි වීඩියෝ එකට ගිහින් බලමු මොනවද මේ cloud drive දෙක සහ මොනවද මේ වගේ තියෙන වෙනස්කම්, වාසි, අවාසි ඒ වගේ දේවල් ටිකක් අපි වීඩියෝ එකට ගිහින්ම බලමු. එහෙනම් guys ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා අපේ channel එක තව subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. මතකතුව bell icon එක click කරලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification දැම්මකින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මම අද ගෙනල්ලා තියෙන cloud drive දෙක තමයි Terabox සහ Mega කියන්නේ. ඉතින් ඔයාලට මේ ඇප්ලිකේෂන් දෙක Play Store හරහා ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Apple ෆෝන් එක පාවිච්චි කරනවා නම් Apple App Store හරහා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මුලින්ම කතා කරමු එහෙනම් Terabox ගැන. මේ වීඩියෝ ගොඩක් විස්තර කියන්න ඕනේ නැහැ. මේවා ඩෙවලොප් කරපු අය ගැන ඒවා මේවා මම මොකුත් කියන්නේ නැහැ. අපි එහෙනම් ආයේ වීඩියෝ එක පැත්තට ආවොත් මේ ඇප්ලිකේෂන් ඩෙවලොප් කරපු ආයතන ගැන මම මොකුත් නොකිය මේ ඇප්ලිකේෂන් වලින් කරන්න පුළුවන් දේවල් සහ අපිට වැඩක් ගන්න පුළුවන් දේවල් ගැන විතරක් කියන්න. නැත්තම් ගොඩක් වීඩියෝ එක දික් වෙන එක විතරයි වෙන්නේ. ගොඩක් ලොකු වීඩියෝ එකක් දාලා අන්තර්ගතේ වැඩක් නැත්තම් ඒ වීඩියෝ එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒකෙන් ඉඳලා මම මේ වගේ අපිට ගන්න පුළුවන් වාසි සහ අවාසි ඒ අතර මේ දෙක කම්පෙයාර් කරලා මම ඔයාලට පෙන්නන්නම්. අපි මුලින්ම කතා කරමු Terabox කියන cloud drive එක ගැන. cloud drive එක ගත්ත ගමන් ඔයාලට මේක මේල් එකක් කරහා sign up වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ මූලිකවම 1 TB storage එකක් හම්බෙනවා. ඒ කියන්නේ මම මේ my cloud drive මම පාවිච්චි කරන දැන් අවුරුදු 6ක් 7ක් විතර වෙනවා. ඒ කියන්නේ මම මගේ කලින් channel එකේ කියන්නේ පතිය මොඩ්ස් එක වගේ තියෙනකොට තමයි මම cloud drive හරහා application කියන්නේ මම WhatsApp මොඩ් හදන කාලේ දෙන්න ගත්තේ. ඒ කාලේ නම් මම cloud drive ඒ කියන්නේ Terabox එක මම පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම Mediafire එකත් පාවිච්චි කරලා තියෙනවා. Mediafire එක මම මේ වීඩියෝ එකේ නොකිය ඉන්නම්. මම ඒක පස්සේ බලන්න. 1 TB ඒ කියන්නේ GB 1024ක ඔයාලට ලොකු ස්පේස් එකක් මේ Terabox එක ඇතුලෙන් හම්බෙනවා. ඒ කියන්නේ ඔයාලට බෑකප් කරන්න, ඔයාලගේ ඩොකියුමන්ට් දාන්න ඕන දෙයක් මේක ඇතුළතදී කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ලොකුම වාසිය තමයි මේ GB 1024ක ස්පේස් එකක් හම්බෙන එක. ඉතින් මට කියන්න පුළුවන් Terabox එක ඔයාලට ස්ටෝරේජ් ස්පේස් එක ලොකුවට ඕන කරනවා නම් Terabox එක වාසි. අපි බලමු මේ Terabox පාවිච්චි කරන අයට තියෙන අවාසි මොනවද කියලා. මේක ඉතින් ගොඩක්ම security එක පොඩ්ඩක් low මට්ටමේ තමයි තියෙන්නේ.
ඒ වගේම ස්පීඩ් අප්ලෝඩ් ස්පීඩ් එක අඩුයි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සාමාන්‍ය තරමක් අඩුයි ඒ වගේම ඇඩ්ස් ප්ලේ වෙනවා ඇඩ්ස් ප්ලේ වෙන එක ගොඩක් කරදරයි අපි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ගියාම සහ අප්ලෝඩ් කරන්න ගියාම අපිට ගොඩක් කරදරයි මේ ඇඩ් ප්ලේ වෙන එක ඊළඟට අපි කතා කරමු මෙගා කියන ක්ලවුඩ් ඩ්‍රයිව් එක ගැන ඉතින් මේක ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරපුවම ඔයාලට හම්බෙන්නේ GB 20ක වගේ පොඩි ඉඩ ප්‍රමාණයක්. ඉතින් ඔයාලා ටෙරාබොක්ස් එක ගත්තොත් එහෙම ටෙරාබොක්ස් එකේ GB 1024ක් හම්බෙනවා. ඒකෙන් ඔයාලට පොඩි ප්‍රමාණයක් තමයි මේ මෙගා ඇතුලේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ GB 20ක ප්‍රමාණයක් තමයි ඔයාලට මෙගා එකෙන් හම්බෙන්නේ. ඒ කියන්නේ ටෙරාබොක්ස් එක බැලුවොත් එහෙම GB 1004ක්ම අඩුයි. ඒ කියන්නේ 1TBක් ටෙරාබොක්ස් එකේ දෙනවා. මේක දෙන්නේ GB 20ක පොඩි ප්‍රමාණයක් විතරයි. ඊට පස්සේ මේකේ security එක අය සුපිරියටම තියෙනවා. ඒ කියන්නේ ටෙරාබොක්ස් වගේ low security ගන්න නෙමෙයි තියෙන්නේ. මේකට අපිට sign up වෙන්න ගියාම password එක අමතක හිටන් මට මෙගා එකක් පාවිච්චි කරනවා. මට password එක අමතක වෙලා මම password එක reset කරගන්න ගියාම එන ගේමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මම password එක උනත් reset කරගන්න. ඊට අමතරව මේකේ හොඳ අප්ලෝඩ් ස්පීඩ් එක සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆයිල්ස් ටග් ගාලා අප්ලෝඩ් වෙනවා වගේම ෆයිල්ස් ටග් ගාලා ආයෙ අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ සයිට් එකේ ඇඩ්ස් ප්ලේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ක්ලවුඩ් ඩ්‍රයිව් එකේ ඇඩ්ස් ප්ලේ වෙන්නේ නැහැ. අපිට ඉතින් ෆ්‍රී යූස් කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ ලාර්ජ් ෆයිල් උනත් ඔයාලට අප්ලෝඩ් කරගන්න තියාගන්න පුළුවන්. ගොඩක්ම තියෙන ප්‍රශ්නේ තමයි මේකේ GB 20ක ඉඩ ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. අපි සාමාන්‍ය ලොකු ෆයිල් ටිකක් දැම්මොත් එහෙම අපේ ක්ලවුඩ් ඩ්‍රයිව් එක පිරෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රීමියම් ප්ලෑන්ස් ටිකක් තියෙනවා. ඒවා ටිකක් ගොඩක් ගණන් වැඩි. ඒකින්ද ඔයාලට GB 20ක් normally free use කරන්න පුළුවන්. අර ටෙරාබොක්ස් එකේ තරම් ඉඩ ප්‍රමාණයක් ලොකුවට නෑ. ඒ වුණාට තියෙන ඉඩ ප්‍රමාණයෙන් අපේ ප්‍රයිවට් දේවල් ටික විතරක් අප්ලෝඩ් කරලා තියාගන්න ෂේප් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ටෙරාබොක්ස් සහ මෙගා සංසන්දනය කරලා බලනකොට අපිට මේ විදිහට අවසාන නිගමනයකට එන්න පුළුවන්. ඔයාලා ස්ටෝරේජ් ස්පේස් අතින් බලනවා නම් ටෙරාබොක්ස් තමයි වාසිම. ඒ කියන්නේ ටෙරාබොක්ස් එකේ GB 1024ක් වගේ ලොකු ඉඩ ප්‍රමාණයක් හම්බෙනවා. ඒ වගේම ඔයාලා ප්‍රයිවසි එක අතින් ගත්තොත් එහෙම ඒ කියන්නේ ඔයාලගේ ප්‍රයිවට් දේවල් අප්ලෝඩ් කරලා තියාගන්න බැලුවොත් එහෙම ඔයාලට ඉතින් මෙගා තරම් සුපිරිම ක්ලවුඩ් ඩ්‍රයිව් එකක් ආයේ නැහැ. ඒ ප්‍රශ්නයකට තියෙන්නේ GB 20ක වගේ පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන එක විතරයි. නැත්නම් ඔයාලට මෙගා තරම් සුපිරි එකක් ආයේ හම්බෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට බැලුවොත් එහෙම ස්ටෝරේජ් ස්පේස් අතින් ගත්තොත් එහෙම ටෙරාබොක්ස් අංක 1 ඉන්නවා. security privacy අතින් ගත්තොත් මෙගා අංක 1 ඉන්නවා. මේ ක්ලවුඩ් ඩ්‍රයිව් දෙකම හොඳයි. මම දෙක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මම මීඩියා ෆයිල් එකක් පාවිච්චි කරලා තියෙනවා. Google Drive එකක් පාවිච්චි කරලා තියෙනවා. මේ ඔක්කොම ක්ලවුඩ් ඩ්‍රයිව් මම පාවිච්චි කරන ගමන් තියෙන්නේ. ඒ වගේම ඉතින් මේ දෙකම හොඳයි. මේ දෙකේ පොඩි වීඩියෝ එකක් තමයි මම අද ගෙනාවේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ඉස්සරහට ඔයාලට බලා ගන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. එතකන් තව වීඩියෝ එකක් ගෙනගන්න ඔයාලා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා